සියලු දෙනාටම සුබ දවසක්. මම අන්තර්ජාලය හරහා මෙතෙක් කල මගේ ප්‍රකාශයන් ලබා දීලා නැහැ. ඒකට හේතුව මම ඒකට තදින් අකමැති නිසා මම සාමාන්‍ය පරිසරයේ ධර්ම දේශනා කළා හැර මේ වාගේ අන්තර්ජාලය හරහා নানা ප්‍රකාර දැන්වීම් ඒ වගේම දේශනා ඔබ විවිධ ධර්ම පාඨයන් කියලා ලෝකේ හරවට්ටන්න මම හිතලත් නැහැ. හිතන්නෙත් නැහැ. නමුත් වර්තමානයේ අන්තර්ජාලය හරහා මා පවත්වනු ලබන විධිමත් ධර්ම දේශනාවන් කෑලි කපලා නොඑක ආකාරයේ අශෝභන දර්ශන ජනගත කරලා තියෙනවා. ඒක මට හොඳ නෑ. මගේ ගෞරවයට මගේ පෞරුෂයට හානියක් වෙන නිසා බොහෝ දෙනාගේ ඉල්ලීම මත මේ YouTube නාලිකාවක් හදලා ඒ හරහා මගේ විධිමත් ධර්ම දේශනාවන් පමණක් ඒ හරහා ශ්‍රාවකයන්ට ශ්‍රවණය කරන්න, සදහැතියන්ට ශ්‍රවණය කරන්න ලැබෙන්නට කියලා මම මේ කටයුත්ත ආරම්භ කළේ. ඒ නිසා කවුරු හරි පූර්ණ වශයෙන් ධර්ම දේශනාවක් මුල මැද අග තුන් තැන්හිම ගැටලුවක් නැතුව ශ්‍රවණය කරනවා නම් අද ඉඳලා මේ මගේම නමින් තියෙන නිල YouTube නාලිකාව නරඹන්න. කාගම සිරිනන්ද හාමුදුරුවෝ කියලා ගහපුවම ඒ YouTube නාලිකාව ඔබට නරඹන්නට පුළුවන්කම තියෙනවා. සමාජයේ තියෙන බොහෝ ගැටලු අපිට විසඳන්න බැරි වෙනවා. මේ අන්තර්ජාලය හරහා මිනිස්සු කරන සමාජ විරෝධී, නීති විරෝධී, ඒ වගේම අපේ සංස්කෘතියට නොගැලපෙන, ආගමට දහමට නොගැලපෙන ක්‍රියාකාරකම් අපිට ඔක්කොම නවත්තන්න බැරි වෙයි. නමුත් අපිට පුළුවන් ප්‍රමාණයෙන් සමාජයට මෙහෙවරක් කරන්න මේ කරනු ලබන ලෞතුරා තථාගත බුදුරජාණන් වහන්සේගේ දර්ශනය අපිට පුළුවන් ප්‍රමාණයෙන් අපි දේශනා කරලා මිනිස්සු පාපය ඉදිරියේ ලැජ්ජා බය ඇති කරවල එකෙන් අත මුදවන්න මහන්සි ගන්නේ. එහෙම නැතුව ජාවාරමක් හැටියට මේවා කරන්නේ නැහැ අපි. තුනුරුවනේ නාමයෙන් සම්බුදු සසුනේ නාමයෙන් තමයි මිනිහෙකුට බණක් අහන්න සලස්සලා දීලා ඒ අයගේ මෙලොව පරලොව අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරන්නේ. ඒ නිසා ඔබ නරඹනවා නම් මෙතෙන් සිට කාගම සිරිනන්ද හිමි කියන නමින් පවතින මේ YouTube නාලිකාව නරඹන්න. එහි ධර්ම දේශනාවන් මා මේ වෙන විට සැලසුම් කරලා තියෙනවා. ඔබට මාසයකට ධර්ම දේශනා 3-4ක් අලුතෙන් නරඹන්න, ශ්‍රවණය කරන්න අවකාශය ලැබෙනවා. ඒවා බලලා ඉවරලා ජීවිතේ හදාගන්න මහන්සි ගන්න. මේ වර්තමානයේ කරපු බොහෝ දේවල් වලින් මම සමහර තැනකදී අප්‍රසාදයට, අගෞරවයට ලක් වෙලා තියෙනවා. ධනය ගැන පමණක්ම හිතලා, තමන්ගේ වාසිය ගැන පමණක්ම හිතලා, ලෝකානුකම්පාවක් නැති, අපි කෙරෙහි කිසි ගෞරවයක් නැති පෞකාර මිනිස්සු විසින් තමන්ට ආර්ථික ලාභයන් ලබන්න YouTube නාලිකා හදාගෙන ඒ වගේ මගේ ධර්ම දේශනාවල කෑලි උපුටලා ඒවට නානාවිද රූප දාලා දේශපාලඥයන්ගේ රූප, කාන්තාවන්ගේ රූප, විවිධ සමාජයේ යම් යම් පුජ්‍යලයන්ගේ තරාතිරමක් නොබලා රූප දාලා වෛරී සහගත අදහස් මතුවෙන්න, ද්වේෂ සහගත අදහස් මතුවෙන්න, සමාජයේහි අපි අගෞරවයට පාත්‍ර වන විදියට කටයුතු කරලා තියෙනවා. ඒ නිසයි මේ ප්‍රකාශය කරන්නේ.